හරි. අපි මේක දිගහැරලා බලමු. අද අපිට ලැබිලා තියෙන මේ සටහන් සහ මූලාශ්‍ර ගැන ගැඹුරින් විමර්ශනය කරන අපේ කතාබහට අපි දැන් එකතු වෙමු. ඕ අද ඇත්තටම ගොඩක් වැදගත් මාතෘකාවක් තියෙන්නේ. හරියටම. අද අපි කතා කරන්නේ බෙදා හැරීම එහෙමත් නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් කියන එක ගැන. ඉතින් අද අපේ අරමුණ තමයි මේ කාර්යබහුල වෙලාවක, ඒ කියන්නේ නිකන් බස් එකේ හරි කෝච්චියේ හරි යන ගමන් මේක අහන කෙනෙකුට වුණත් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් විදිහට මේ සංකීර්ණ ව්‍යාපාරික කරුණු ටික සරලව කෑලි වලට කඩලා සාකච්ඡා කරන එක. ඒක ගොඩක් හොඳ ප්‍රවේශයක්. මොකද ව්‍යාපාරික සංකල්ප කිව්වම ගොඩක් අයට හිතන්නේ මහා බරපතල පොත්වල තියෙන දේවල් කියලානේ. අනිවාර්යෙන්ම. ඉතින් බෙදා හැරීම කියන්නේ සරලවම ගත්තොත් භාණ්ඩයක් හරි සේවාවක් හරි ඒක හදන කෙනා, ඒ කියන්නේ නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයාගේ අතට පත් කරන එකනේ. ඔව්. හැබැයි එතනදී මම කැමති පොඩි දෙයක් එකතු කරන්න. අපේ මූලාශ්‍රවලට අනුව මෙතන තියෙන වැදගත්ම වචන දෙක තමයි සාර්ථකව සහ ඉලක්ක ගනුදෙනු කරුවන් කියන දෙක. ඒ කියන්නේ නිකම්ම බඩු යවන එක නෙවෙයි. හරියටම නිකම්ම ලොරි එක බඩු පටවලා යවන එකට අපිට බෙදා හැරීමක් කියන්න බෑ. හරියටම අවශ්‍ය කෙනාට අවශ්‍ය වෙලාවට ඒක ලැබෙන්න සලස්වන එක තමයි මෙහි නියම අරමුණ. ඒක නියම පොයින්ට් එක. ඉතින් බෙදා හැරීම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තට පස්සේ ඊළඟට එන ලොකුම ප්‍රශ්න තමයි ව්‍යාපාරයකට මේක මේ තරම් වැදගත් වෙන්නේයි කියන එක. ඇත්තටම ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් බෙදා හැරීම අත්‍යවශ්‍යයි. ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඉතින් බලන්න අපි හිතමුකෝ කෙනෙක් ලෝකේ තියෙන හොඳම නිෂ්පාදනය හැදුවා කියලා. හිතන්න සුපිරිම රස කේක් එකක් හරි නැත්නම් මාරම ගැජට් එකක් හරි හැදුවා. හරි. හැබැයි ඒක එයාගේ කාමරය ඇතුලේ හරි කර්මාන්ත ශාලාව ඇතුලේ හරි විතරක් තියෙනව නම් වැඩක් නැහැ නේද? මිනිසුන්ට ඒක පාවිච්චි කරන්න විදියක් නැහැ. ඕ ඒක තමයි මෙතන තියෙන විශාල චිත්‍රය. ඒ කියන්නේ පාරිභෝගිකයාට විවිධ නිෂ්පාදන පරිභෝජනය කරන්න නැත්නම් අත්විඳින්න අවස්ථාව ලැබෙන්න ඕනේ. ඒක කරන්නේ මේ ක්‍රියාවලියෙන්. ඒ වගේම තමයි වෙළඳපොළ ව්‍යාප්ත කරන එක. ගමකට විතරක් සීමා වෙලා හිටියොත් ලොකු ගමනක් යන්න බෑනේ. අනිවාර්යෙන්ම නිෂ්පාදනයේ ස්වභාවය, ඒ වගේම වෙළඳපොලේ ඉල්ලුම කියන දේවල් වෙනස් වෙද්දී ඒකට ගැළපෙන විදිහට වෙළඳපොළ පුළුල් කරන්න ව්‍යාපාරයකට උදව් වෙන්නේ අන්න ඔය බෙදා හැරීමේ ජාලය තමයි. එනම් බෙදා හැරීම ඔච්චර වැදගත් නම් ඊළඟ අභියෝගය තමයි මේකට ගැළපෙන, ඒ කියන්නේ උචිතම මාර්ගය තීරණය කරන්නේ කොහොමද කියන එක නේද? ඔව් නිකම්ම පාරකට බැහැලා යන්න බෑනේ. මේ සඳහා බලපාන ප්‍රධාන සාධක 5ක් ගැන අපි සටහන් වල තියෙනවා. අපි මුලින්ම පළවෙනි සාධක දෙක බලමු. ඒ කියන්නේ භාණ්ඩයේ ස්වභාවය සහ වෙළඳපොලේ ස්වභාවය. හරියටම. මේක ඇත්තටම රසවත්. දැන් භාණ්ඩයේ ස්වභාවය කිව්වම අපිට හම්බ වෙනවා මේ නශ්‍යවන භාණ්ඩ කියලා වචනයක්. ඒ කියන්නේ සරලවම ඉක්මනින් නරක වෙන කෑම જાතියක් වගේ දෙයක් නේද? ඔව් කිරි, එළවලු, මල් වගේ දේවල්. අන්න හරි. එකකින් එහෙම ඉක්මනින් නරක වෙන දෙයක් යවන එකයි අර අවුරුදු ගාණක් තියෙන ලොකු යකඩ යන්ත්‍රයක් යවන එකයි කොච්චර වෙනස්ද නේද? අහසයි පොළොයි වගේ වෙනස්. දැන් ඔය කරුණු දෙක අපි එකට ගැට ගහලා බලමුකෝ. ඒ කිව්වේ හිතන්න භාණ්ඩය ඉක්මනින් නරක වෙන එක. හැබැයි අපි ඉලක්ක කරන වෙළඳපොළ තියෙන්නේ ජාත්‍යන්තර වෙන. අම්මෝ ඒක ලොකු අභියෝගයක් නේ. එහෙම වුණොත් අපිට අර සාමාන්‍ය විදිහට නැවක පටවල මාස ගාණක් යවන්න බෑ. අන්න ඒකයි. එතකොට තෝරගන්න බෙදා හැරීමේ මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. අපිට අධිශීත කරන තියෙන ගුවන් යාන පාවිච්චි කරන්න වෙනවා. වියදම වැඩි, හැබැයි වෙන විකල්පයක් නැහැ. ඒ කියන්නේ බඩුවයි යවන තැනයි අනුව පාර සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අනිවාර්යෙන්ම. කල්පාවටින කාර්මික භාණ්ඩයක් නම් අපිට හිමීට මුහුදු මාර්ගයෙන් යවන්න පුළුවන්. ඒක පැහැදිලි. ඉතින් භාණ්ඩයයි වෙළඳපොළයි විතරක් දැනගත්තට මදි නේද? මට නිකන් හිතෙන්නේ මිනිස්සු ඒක ඉල්ලන විදිහත් මේකට ලොකුට බලපානවා ඇති කියලා. ඔව්. ඉල්ලුමේ ස්වභාවය සහ අපේ තරඟකරුවන් මොකද කරන්නේ කියන එක තමයි ඊළව වැදගත්ම කරුණු දෙක. දැන් ඉල්ලුම කිව්වම අඛණ්ඩ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම කාලින ඉල්ලුමක් තියෙනවා නේද? අර සීසන් එකට විතරක් එන එක. ඔව්. සීසන් එකට එන ඉල්ලුම බෙදා හැරීමේදී ලොකු වෙනසක් කරනවා. මට මේකට හොඳ උදාහරණයක් මතක් වුණා. දැන් හිතන්නකෝ උත්සව කාලෙට විතරක් විකිනෙන බඩුවක්, උදාහරණයක් විදියට රතිඤ්ඤා වගේ දෙයක්. හොඳ උදාහරණයක්. ඒක බෙදා හරින විදිහ අර අවුරුද්ද පුරාම විකිනෙන සබන් හරි සීනි හරි වගේ දෙයකට වඩා ගොඩක් වෙනස් වෙන්න ඕනේ නේද? රතිඤ්ඤා අවුරුද්ද පුරාම කඩවල් වල තියලා වැඩක් නැහනේ. ඒක තමයි. අර අප්‍රේල් මාසයේ දවස් කීපයකට විතරක් එකපාරටම මුළු රටටම බඩු යවන්න ඕනේ. එතකොට මේ සමාගම් වලට අවුරුද්ද පුරාම තියාගන්න ලොකු ලොරි ගබඩා ඕනේ නැහැ. ඒගොල්ලෝ ඒ කාලෙට විතරක් ඒව කුලියට ගන්නවා.
ඒක මාර ප්‍රායෝගිකයි. එතකොට අර හතරවෙනි කාරණාව තරගකරුවන්ගේ මාර්ග ගැන කිව්වේ ඇයි අපි අනිත් අය දිහා බලන්නේ? ඔතනදී මතුවන වැදගත්ම ප්‍රශ්නයක් තියෙනවා. අපි තරඟකරුවන් දිහා බලන්නේ එයාලව කොපි කරන්නද කියන එක. ඕ මටත් ඒක හිතුණා. අලුත් ව්‍යාපාරයක් විදිහට අපි එයාලවම කොපි කළොත් අපි කොහොමද එයාලව පහු කරගෙන යන්නේ? හරියටම අපි එයාලව කොපි කරන්නේ නැහැ. අපි කරන්නේ අධ්‍යයනය කරන එක. ඒ කියන්නේ එයාලට මඟහැරුණු දේවල් නැත්තම් එයාලගේ දුර්වලතා හොයා ගන්නවද? ඔව්. සාර්ථකම ක්‍රමය මොකද්ද? එයාලා පාවිච්චි කරන පාරේ තියෙන අවහිරතා මොනවද කියලා බලලා අපේ භාණ්ඩේ යවන්න පුළුවන් සාර්ථකම සහ වෙනස්ම පාර අපි හොයාගන්නවා. ඒක නියම උපාය මාර්ගයක්. හැබැයි ඉතින් වෙලෙන්ද පොළ ඉල්ලුම තරඟකරුවන් ගැන කොච්චර හෙව්වත් වඩක් නෑ නේද අපිට ඒක කරන්න ඇගේ හයියක් ඒ කියන්නේ හැකියාවක් නැත්තම්? ඔව් අන්න ඒකයි අපේ මූලාශ්‍රවල තියෙන පස්වෙනි සහ අවසාන සාධක එක තමයි නිෂ්පාදකයාගේ ශක්තිය. දැන් මේ ශක්තිය කිව්වම ප්‍රධාන දේවල් හතරක් කතා කරනවා නේද? ඔව් මූල්‍ය ශක්තිය, ගබඩා පහසුකම්, ප්‍රමාණවත් සේවකීන් සහ ප්‍රවාහන පහසුකම් කියන හතර. මට මෙතනදී පොඩි විවාදාත්මක ප්‍රශ්නයක් අහන්න හිතුණා. අහන්න බලන්න. දැන් හිතන්නකෝ අපිට ප්‍රවාහන පහසුකම් සුපිරියටම තියෙනවා කියලා. අලුත්ම ලෝරි තියෙනවා. හරි. හැබැයි ඒවට බඩු පටවන්න, ගබඩා කරන්න කිසිම තැනක් නැහැ. එතකොට මට හිතෙන්නේ අර සල්ලි, يعني මූල්‍ය ශක්තිය තමයි මේ හැමදේම පාලනය කරන ප්‍රධානම සාධකය වෙන්නේ නේද? සල්ලි තියෙනවනේ මේව ඔක්කොම සල්ලි වලට ගන්න පුළුවන්නේ. ඒක එක අතකට ඇත්ත. සල්ලි කියන්නේ ලොකු බලයක් තමයි. හැබැයි නිෂ්පාදකයාගේ අභ්‍යන්තර ශක්තිය කියන්නේ අර කලින් කතා කරපු හැමදේම ක්‍රියාත්මක කරන්න තියෙන අඩිතාලමනේ. ඔව් පදනම. ඉතින් සල්ලි තිබුණාට විතරක් මදි අර මුදල්, සේවකයන්, ගබඩා සහ ප්‍රවාහනය කියන හතරම සමබරව තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකක් වැඩි වෙලා අනිත් එක අඩු වුණොත් වැඩ කෙරෙන්නේ හරියටම. දැන් හිතන්න ලොරි 100ක් තිබිලා වැඩක් නැහැ. ඒවට එකවර බඩු පටවන්න පුරුවන් ගබඩාවකුත් සේවකියොත් නැත්නම් ඒකයි ඔය හතරේම සමබරතාවය අත්‍යවශ්‍ය වෙන්නේ. ඇත්තට මේක නිකන් වාහනයක රෝද හතර වගේ. එක රෝදයක් හරි පොඩි වුණොත් වාහනේ ඉස්සරහට යන්නේ ලෑනි. අනිවාර්යෙන්ම ඒක හොඳ උපමාවක්. හරි. ඉතින් අපි දැන් සාරාංශයකට යමු නේද? මේ බස් එකේ යන කෙනෙකුට මතක තියාගන්න ලේසි වෙන්න තත්පර 60කින් වගේ අද කතා කරපු ටික එකතු කරමු. ඒක හොඳ අදහසක්. බෙදා හැරීම කියන්නේ සරලවම ඉලක්ක ගනුදෙනු කරුමාට සාර්ථකව බඩු යවන එක. ඒකට උචිත මාර්ගය තීරණය වෙන්නේ ප්‍රධාන කරුණු 5ක් මත. ඔව්. පළවෙනි එක භාණ්ඩයේ හැඩය. ඒ කියන්නේ ඉක්මනින් නරක වෙනවද නැද්ද කියන එක. 2 වෙළඳ පොලේ හැඩය. 3 ඉල්ලුම. ඒ කියන්නේ අඛණ්ඩව ඉල්ලනවද සීසන් එකටද කියන එක. 4 තරඟකරුවන්ගේ වැඩ ගන්න හොයලා බලන එක. සහ අවසාන වශයෙන් 5 වෙනි එක තමන්ගේ ශක්තිය. අර රෝද 4 සමබරව තියාගන්න එක. නියමයි. ඉතින් අපි අද මේ කතා බහ නිමා කරන්න කලින් මට හිතුණා අලුත් සිතුවිල්ලක් අපේ අසන්නන්ට ඉතුරු කරලා යන්න. මොකද්ද? දැන් මේ මූලාශ්‍රවල සඳහන් වෙන්නේ භාණ්ඩ හා සේවා සාර්ථකව පාරිභෝගිකයාට ළඟා කිරීම ගැනනේ. අපි කතා කළේ ලොරි, ගබඩා වගේ භෞතික දේවල් ගැන. ඔව් පැහැදිලිවම අපි කතා කළේ අතින් අල්ලන්න පුරාන් දේවල් ගැන. හැබැයි දැන් ලෝකයේ වේගින් ඩිජිටල් වෙද්දී අතින් අල්ලන්න පුරන භාණ්ඩයක් වෙනුවට සම්පූර්ණයෙන්ම ඩිජිටල් නිෂ්පාදනයක් අපි බෙදා හරිනවා නම්. හිතන්නකෝ මෘදුකාංගයක් හරි නැත්නම් වීඩියෝ ගේම් එකක් හරි කියලා. ඒක නම් ගොඩක් වෙනස් මානයක්. එතනදී ওই ලෝරි ඕනේ නෑනේ. පහසුකම් වගේ සාධක කොහොම වෙනස් වෙයිද? එතනදී බෙදා හැරීම කියන්නේ අන්තර්ජාලය හරහා මිනිසුන්ගේ අවධානය දිනා ගන්න එකද? ඇත්තටම මේක හිතන්න වටින ලොකු ප්‍රශ්නයක්. භෞතික සීමාවක් නැති වුණාම සමහරට තරංගය මීට වඩා දරුණු වෙන්නත් පුණා. අන්න ඒ ගැන තවදුරටත් කියවලා ගවේෂණය කරලා බලන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් මේ ගැඹුරු විමර්ශනයෙන් අපි අදට සමුගන්නවා. හැමෝටම සුබ දවසක්. අලුත් කතා බහකින් ආයෙත් හමු වෙමු.